අපේ ලෝකය මේ පෘථුවිය ඇත්තරම කොච්චර පරණද? ඒක හැදුනේ කොහොමද? ජීවය කියන දේ පටන් ගත්තේ කොහොමද? කොහේද? අපි මිනිස්සු මේ කතාවට ආවේ කවදාද? අද අපි මේ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු අපිට ලැබිලා තියෙන මූලාශ්‍රත් එක්ක. ඇත්තටම මේක හරිම ආශ්චර්යජනක ගමනක්. අර දූවිලි වලාකුලක් එගලි නිහාරිකාවක් වගේ තැනකින් පටන් අරන් අද ඉන්න අපි දක්වා ආපු හැටි. ඒක තේරුම් ගන්න එක හරිම වැදගත්. එහෙනම් මුලින්ම පටන් ගමු පෘථිවියෙන්. මේක හැදිලා තියෙන්නේ අවුරුදු දසලක්ෂ නෙවෙයි බිලියන ගානකට කලින් නේද? මුලදී හරිම උණුසුම් ගුලියක් වගේලු. ඕ හරියටම. අවුරුදු බිලියන 5කටත් වැඩි දූවිලි වායු එකතු වෙලා තමයි හැදුනේ. මුලදී තින් අධික උණුසුමක් තිබුණා. කාලයත් එක්ක මතු පිට සිසිලුණත් අර ඇතුලේ හරය ඒක තවමත් සෙල්සියස් අංශක 6000ක් විතර උණුසුම්. 6000ක්? ඒ කියන්නේ සූර්යාගේ මතු පිට වගේ? ඔව්. අර ජපානයේ සකුරජිමා වහී ගිනි කඳු වලින් එළියට එන්නේ අන්නේ ඇතුලේ තියෙන රස්නේ තමයි ලාවා විදියට. හරිම පුදුමයි. ඉතින් මේ රත්තුණු ගුලිය ටිකක් නිවුනට පස්සේ ජීවය පටන් ගන්න කොච්චර කල් ගියාද? ඒකත් වතුරේ නේද? හරියට හරි. පෘථිවිය හැදිලා අවුරුදු මිලියන 100 ගානකට පස්සේ තමයි මුල්ම ජීවය. ඒත් සාගරයේ. මුල්ම ජීවීන් හරිම සරලයි. අර ඇහැට පේන්නෙත් නැති පොඩි බැක්ටීරියා වගේ ප්‍රොකාරියෝට් කියන්නේ. හැබැයි කාලයක් යද්දී හරිම අමුතු සත්තුත් ඉඳලා තියෙනවා. අර S5ක් තිබ්බ ඔපොබීනියා වගේ. S5ක් හිතා ගන්නවත් බෑ නේද? ඉතින් ජීවය මුලින්ම වතුරේ පටන් ගරන් ගොඩබිමට ආවේ කොහමද? ගොඩක් කල් ගියාට පස්සේ තමයි ගොඩබිමට ආවේ. මුලින්ම ආවේ පැලෑටි. එයාලා තමයි පරිසරය හැදුවේ. ඊට පස්සේ ඉතින් සත්තුත් ආවා. එතකොට මිනිස්සු අපි කොතනද මේ කතාවේ ඉන්නේ? මිනිස්සු කියන්නේ මේ කතාවට ගොඩක් පරක්කු වෙලා ආපු අය. අපි එන්නේ වානර පරම්පරාවකින්. ඒකට ලොකු හේතුවක් තමයි අර මහා හිම යුගය කියන කාලේ ආපු වෙනස්කම්. හිම යුගය. ඒ කියන්නේ අධික සීතලක්. ඔව්. අප්‍රිකාවේම දේශගුණේ වෙනස් වුණා. වනාන්තර අඩු වෙලා තනබිම් වැඩි වුණා. එතකොට අර වානර මුතුන් මිත්තන්ට කෑම හොයාගන්න අමාරු වුණා. සීතලෙන් බේරෙන්න වුණා. මේ අභියෝග නිසා තමයි යාලට වෙනස් වෙන්න වුනේ. ඒ අභියෝග නිසාද කකුල් දෙකෙන් ඇවිදින්න පටන් ගත්තේ. ඔව් ඒක ලොකු වෙනසක්. කකුල් දෙකේ ඇවිදිනකොට ඇත්ත තනකොළ උඩින් දුර බලන්න පුළුවන්. අත් දෙක නිදහස් වුණා. අත් දෙක නිදහස් වුණ එක නම් ලොකු දෙයක් වෙන්නේ නැති නේද? දේවල් උස්සන් යන්න, ආයුධ හදන්න හරියටම. අන්න ඒ වගේ මුල්ම කෙනෙක් තමයි ඔස්ට්‍රලොපිතිකස් කියන්නේ. දෙපයින් නවිදපු අය. මිනිස් පරිණාමයේ මුල් පියවරක්. හරි. ඊට පස්සේ කවුද? ඊළඟට එනවා හෝමෝ හැබිලිස්. ඒ කියන්නේ දක්ෂ මිනිසා. එයාලා තමයි මුලින්ම ගල් පතුරු ගහලා කපලා සරල ආයුධ හැදුවේ. ගල් ආයුධ. තාක්ෂණීය පටන් ගැනීම වගේ. හරියටම. තමන්ගේ වටපිටාව වෙනස් කරන්න ගත්ත පළවෙනි පියවර. ඒකෙන් පස්සේ ඊටත් වඩා ලොකු දෙයක් වුණාද? අනිවාර්යෙන්ම. ඒ තමයි හෝමෝ ඉරෙක්ටස්. එයාලා තමයි ගින්දර පාවිච්චි කරන්න ඉගෙන ගත්තේ. ගින්දර. ඒකනම් ලොකු සොයා ගැනීමක් වෙන්න ඇති. ලොකුම දෙයක්. හිතන්නකෝ කෑම පිස ගන්න පුළුවන් වුණා. ඒකෙන් පෝෂණය වැඩි වුණා. මොළය ලොකු වෙන්නත් උදව් වුණා. සීතලෙන් බේරුණා. රැට එළිය ලැබුණා. සත්තුන්ගෙන් ආරක්ෂා වුණා. එකට එකතු වෙලා ඉන්න උදව් වුණා. ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න ඇති. ඒ කියන්නේ ශරීරය වගේම සමාජයත් දියුණු වෙන්න පටන් අරන්. ඔව්. ඊශ්‍රායලෙන් අවුරුදු ලක්ෂ 7කටත් වඩා පරණ සාක්ෂිත් හම්බ වෙලා තියෙනවා ගින්දර පාවිච්චි කරපු. ඊට පස්සේ අපි දැන් ඉන්න තත්වෙට කිටු වෙන්නේ කොහමද? ඊළඟට හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස් කියලා මානව කොට්ටාශයක් ගැනත් කියවෙනවා. යාලා දක්ෂයි සීතලට අනුවර්තනය වෙලා හිටියා. හැබැයි අන්තිමට ලෝකේ පුරාම පැතිරෙන්නේ අපේම සීයලා. ඒ කියන්නේ හෝමෝ සේපියන්ස් නුවණැති මිනිසා. අපි. හෝමෝ සේපියන්ස්. අපි අනිත් අයට වඩා වෙනස් වුනේ මොකෙන්ද? ප්‍රධානම දේ තමයි දියුණු භාෂාව. අනිත් එක සංකීර්ණව හිතන්න පුළුවන්කම. කලාව, සංගීතය, අලුත් දේවල් හදන්න තිබ්බ හැකියාව. අවුරුදු ලක්ෂයකටත් වඩා පරණ ගුහා චිත්‍ර. අර ඇටකටු වලින් හදපු නලා වගේ දේවල් හම්බෙලා තිනවා. නලාව පවා ඒ කියන්නේ සංස්කෘතියක් පටන් අරන් මේ කාලවල වලටත් නම් තියෙනව නේද? ශිලා යුග කියලා. ඒ ආයුධ එහෙම දියුණු වුණ විදිහ අනුව පුරාශිලා, මධ්‍යශිලා, නවශිලා කියලා බෙදෙනවා. එතකොට අර අන්තිම එක නවශිලා යුගය. ඒකේ මොකද්ද ලොකුම වෙනස? නවශිලා යුගයේ ලොකුම විප්ලවය තමයි ගොවිතන පටන් ගත් එකයි සත්තු හීලෑ කරගත්ත එකයි. ගොවිතන. ඒ කියන්නේ දඩයම් කර කර ඇවිදින්න එක නැවතුවා.
එක තැනක පදිංචි වෙලා Tamanටම කෑම වගාතිරන්න පටන් ගත්තා. ගම්මාන හැදුවා. ඒකෙන් ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඇති නේද? හරියටම හරි. කෑම හිඟයක් නැති වුණා. ජනගහනය වෙදි වුණා. හැමෝම කෑම හොයන්න ඕනේ නැති නිසා වෙනමින වැඩ කරන අය බිහි වුණා. ආයුධ හදන අය, භාජන හදන අය, පාලකයෝ. අන්න එතනින් තමයි නගර හැදෙන්න, ශිෂ්ටාචාරي බිහි වෙන්න පාර කැපුණේ. ඉතින් විශ්වයේ දූවිලි වලාකුලකින් පටන් අරන් පෘථිවිය හැදිලා වතුරේ ජීවිය පටන් අරන් ගොඩබිමට ඇවිත් ගල් ආයුධ, ගින්දර, කලාව අන්තිමට ගොවිතැන කරලා ගම්මාන හදාගෙන අද ඉන්න අපි දක්වා ආපු මේ ගමන ඇත්තටම හිතාගන්න බැරි තරම් දිගයි, පුදුමයි. ඇත්තම. මේ කතාවෙන් එක දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන්. මේ ලෝකේ ඉන්න හැම ජීවියෙක්ම කුරුල්ලෝ, මාළු, පණුවෝ, ගස්වැල් අපි හැමෝම පටන් ගත්තේ එකම තැනකින්. අපි ඔක්කොම එකිනෙකාට සම්බන්ධයි. ඒ නිසා අනිත් ජීවීන්ට මේ පරිසරයට ගරු කරන එක කොච්චර වැදගත්ද කියලා හිතන්න මේ කතාව උදව්වක් වේවි. ඒ වගේම හිතන්න දෙයක් ඉතුරු වෙනව නේද? මේ තරම් දුරක් ආපු අපි තව අවුරුදු දහස් ගාණකින් ලක්ෂ ගාණකින් කොයි වගේ වෙයිද?